අද උදේම මේ ඩැඩයි මායි චූටි මැණිකව හොයකෙන් දාන්න ගියා. දැන් මේ ඩැඩා පොඩි වැඩකට එළියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඩැඩා ගිහින් එනකල් මං ගෙදර තිබුණු සේරම වැඩ ටික ඉවර කරා. එයා එද්දි අපිට මැක් එකෙන් කෑම අරන් ඇවිත් තිබුණා. ඉතින් ඒවත් කාලා පොඩි බඩු වගයක් ගන්න තියෙනවා චූටි මැණිකව එක්කන් එන්න කලින් අපි දෙන්න මේ එක ගන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගෙදර වැඩත් සේරම ඉවර කරලා තිබුණ නිසා අපි හිතුවා අපි චූටි මැණිකට අරගෙන ආපු චූටි ගිෆ්ට් එකක් තියෙනවා. ඒක අද එයා හොයිකුවෙන් ගිහින් එද්දි ලෑස්ති කරලා තියන්න. ඉතින් ඒකට තව පොඩි දෙයක් අපිට ගන්න තියෙනවා. ඒකත් අරගෙනම එන්න තමයි දැන් මේ අපි ලෑස්ති වෙන්නේ. මම මගේ සන්ස්ක්‍රීන් එකත් ඇප්ලයි කරලා මගේ ලිප්ස්ටික් එකත් ඇප්ලයි කරලා මේ විදිහට මස්කාරා එකත් ගා ගන්නවා. මොකද මෙහෙම හැම වෙලේම එළියට යවෙන්නේ නෑනේ හැමදාම. ඉතින් ඒ යන දවසට මම ආසයි ටිකක් වෙලාව අරගෙන ටිකක් හොඳට ලස්සනට ලෑස්ති වෙලා යන්න. ඉතින් දැන් සම එක මේ දවස් ටිකේ මාරම අවුවයි. ඉතින් එළියට යද්දී අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන්නම ඕනේ. නැත්නම් මේ අවුව සැරට අපේ හැම හොඳටම පිච්චෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට සම එකේදී ගෙදර හිටියත් මගේ සන්ස්ක්‍රීන් එක නම් ඇප්ලයි කරන එක අනිවාර්යයෙන්ම කරනවා. අපේ චූටි වගාවේ දඹල පැල වගයක් තියෙනවා. ඒ දඹල පැලවල කොළ සත්තු වගයක් කාලා. ඉතින් ඒකටත් මොනවා හරි බෙහෙත් එකක් අරගෙන එන්න තමයි අපි මේ යන්නේ. දැන් වෙලාව 12 මාරට විතර ඇති. 2 වෙද්දී අපි ආයෙම එන්න ඕනේ චූටි මැණිකව ගන්න. මොකද අපි ආව 2ට ගන්නවනේ. ඔන්න දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ ගෙදර ළඟ තියෙන හෝම් සෙන්ටර් එකකට. මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඩයිසෝ එකත් මේකෙම තියෙනවා. ඩයිසෝ එකෙනුත් පොඩි බඩු වගයක් ගන්න තිබුණ නිසාම තමයි අපි මෙතනටම ආවේ. මම ගෙදර හදන්න තව මොනවා හරි පැල වගේකුත් බැලුවා. හැබැයි මට තියෙන්නේ චූටි ඉඩක්. මොකද මම පොඩි බොක්ස් එක වගේනේ හදන්නේ. ඉතින් ඒ බෙඩ් එකේ මට තව පැලයක් තියන්න ඉඩ නැහැ. එහෙම වුණොත් මම තව එකක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඒ අදහස අත්හැරලා ඉතුරු බඩු ටික ගන්න ආවා. මස්නම් අරන් වැඩක් නැහැ නේ. සූටි මණිකත් එක්ක. මෙතන ඇති. एक रोड ने वो वर्गहते ඒවද එන ලොකුයිනේ චූටියව නැද්ද දන්න. ඉතින් අයියා ඒවා මේ බිමට දාන්නේ. ඉතින් ගහට ඉහින්න නෙමෙයි මේ වෙන එකක් නේ. ස්ප්‍රේ එකට ඒකනේ උනට අර අයියා මේකනේ වල තිබ්බේ. චූටි එක. අපි ගොඩක් හොයලා අන්තිමට අපේ පැලේට මේ වගේ බෙහෙත් එකකුත් අරගත්තා. ඊට පස්සේ මං ආවේ සන්ස්ක්‍රීන් එකක් ගන්න. මොකද මට මේ කාලෙට කොච්චර සන්ස්ක්‍රීන් තිබුණත් මදි. ඉතින් මං ගන්නේ මේ වෝටර් වගේ තියෙන ජෙල් එක. ඒක මූණේ ඇප්ලයි කරන්න හරිම ලේසි. නැත්නම් අනිත් ඒවා නිකන් පිටි වගේ ගෑවහම. ඊට පස්සේ අපි දෙන්න ආවා චූටි මැණිකට මාළු බලන්න. බාට් අප් එකට දාමු. එයාලා මාළු වගේ පේනවා. ඔය ඉන්නේ අනේ ලොකෝ අය අරන් කරදරයි අනේ සුද්ධ කරන්න. එයාලත් අඩි වෙනවනේ. සිනහ හදන්න. දන්නේ ගෑනු පිරිමි හිවි කොහොමද කියලා අහලා බලන්න. ඇහුවොත් 10,000ක් දෙනවා.
හොත් මල් දෙකක් ගන්නවද? ඒවත් නෑ මෙයාට දැන් කියන්න කීයට. නෑ හදා දෙන්න. කළ අරක උඩට පුටුවක් තියලවත් නැගලා මාළු අල්ලන්න ගියොත් එහෙම ඉවරයි. ඒ වුණාට යාට අත දාන්න පුළුවන්. එහෙනම් වහන්නත් ඕනේ උඩින්. අනේ ඕන්නේ අනේ ඇයි වැඩි කරගන්නේ. කොහේ හරි යද්දි ඔය මාළුව දෙන්නව තරම් යන්න වෙයි. ඉස්කෝලේ යද්දි තරම් යන්න ඕනේ කියයි. අපි මාළු ගන්න අදහස අත්හැරියා. අපි නෙවෙයි මම ඩැඩාට නම් ඕනුනේ කොහොම හරි මාළු ගන්න. හැබැයි මෙහි හරි අමාරුයි එහෙම සත්තු ගොඩක් හදන්න ගියාම දැන් කොහේ හරි යද්දි උනත් මෙයාලා වෙතකොට දාලා යන්න කරදරයි. කෑම දාන්න කෙනෙක් ඕනේ. ඒ වගේම චූටි මැනිකත් එක්ක මං හිතන්නේ ඔක තියාගන්න ලේසි වෙයි කියලා. මොකද යාත දානවා එක චූටි ළමයි ආසයි නේ දේවල් බලන්න. ඉතින් ඒ හින්දා මම කියලා කොහොම හරි ඒ දේ ගන්නේ නැතුව ඩැඩාව එකගෙන ආවා. නැත්නම් එයාට ඕනේ මොනවා හරි චූටි මැනිකට අරන් යන්න එළියට ආවොත්. දැන් ඉතින් මෙහෙ සම එක නිසා අපි චූටි මැනිකට පූල් එකක් ගත්තා. ඉතින් ඒකට අපිට යටින් දාන්න එකක් ගන්න බැරි වුණා. ඒක ගන්න තමයි අපි ආවේ. ඉතින් දැන් ඒකත් අරගෙන ගිහිල්ලා චූටි මැනික එන්න කලින් එයාට ලස්සනට ඒක රෙඩි කරලා දෙන්න ඕනේ. අපි ගත්තේ අර ඈතින් පේන නිල් පාට ලොකු පූල් එක. ඉතින් ගත්තු බඩු ටිකත් අරගෙන ඔන්න අපි දෙන්න ගෙදර ආපු ගමන්ම කරන්න ලෑස්ති වෙන්නේ චූටි මැනිකට එයාගේ පූල් එක රෙඩි කරලා දෙන එක. මෙහෙ මොන තරම් රස්නේ වුණත් වතුර නම් පුදුම සීතලයි. ඉතින් අපි මේ විදිහට එයාගේ පූල් එක හදලා වතුර එකක් පුරවලා තියන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද එතකොට චුට්ටක් හරි රත් වෙලා තියෙන්නේ මේ අවුවට. ඒ හින්දා එයාව එක්කන් එන්න කලින් අපි දෙන්න ඉක්මනින්ම මේ වැඩේ කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් පොඩ්ඩක් වෙලා ගියා අපිට මේකට හුලම් පුරව ගන්න. ඉතින් ඩැඩා ගියා චූටි මැනිකව එක්කන් එන්න. මං දෙන්න එනකල් අපේ මේ පූල් එක වතුර වලින් පුරවුවා. හලෝ හායි. අපි දෙන්න ඉතින් ගන්න එකේ ලොකුම සයිස් එකෙන් එකක් ගත්තා. මොකද එතකොට අපි දෙන්නටම චූටි මැනිකත් එක්ක ඉන්න පුළුවන්නේ. මේක මෙහි ලොකු ගාණක් උනේ නෑ මට මතක විදිහට සෙන් 6ක් හරි 7ක් හරි තමයි උනේ. තව මේකේ චූටි පැටවුන්ට විතරක් බහැලා ඉන්න පුළුවන් සයිස් එකක් තිබුණා. ඉතින් අපි 3 දෙනාත් එක්කම ඉන්න ඕනේ නිසා අපි ටිකක් ලොකු සයිස් එකෙන් එකක් ගත්තා. හැබැයි ඒක ගත්ත එක නම් මාරම වටිනවා. मेरे दिल ने चुन लिया ने तेरे दिल दिया रहा तू जो मेरे नाल तो रहता तुर पे मेरी आसा जीना मेरा है उन्हें तेरा की मैं करा तो දැන් වෙලාව 8:35ට විතර ඇති. අපි ආවා මිස්ටර් ඩෝනට් එකට. හැබැයි අපි එද්දි වහන්න ඔන්න මෙන්න තිබුණේ. ඒ නිසා අපිට ගන්න ලොකු දෙයක් තිබුණෙත් නෑ. ඔන්න අනිත් දවසේ උදේම මේ අපි නැගිට්ටේ. අද අපි යනවා චුටි මැනිකවත් එක්කගෙන පොඩි ට්‍රිප් එකක්. අපේ ගෙදර ඉඳලා පැයක වගේ දුරක් තමයි තියෙන්නේ. ඉතින් උදේම නැගිට්ටේ එයාව මේ ලස්සන ගමන එක්ක යන්න. ඔන්න අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. අපි ආවේ අද චූටි මැනිකව එක්කගෙන සූ එකට. මොකද දැන් එයා ගොඩක් සතුන්ට හරිම කැමති. ඉතින් අපි එයාට පෙන්නන්න එයාව සූ එකට අරගෙන ආවා. අපි ස්ට්‍රෝල එකක් අරගෙන ආපු නැති නිසා මෙතනින් අපි ගත්ත ස්ට්‍රෝල එකක් යෙන් 300ක් දීලා අපිට ගන්න පුළුවන්. අපි යද්දී මේක ආයෙම මෙතනට බාර දෙන්න ඕනේ. ඉතින් ඒක චූටි මැනිකට ලේසි නිසා අපි ස්ට්‍රෝල එකත් අරගෙන ඔන්න අපේ ගමන පටන් ගත්තා.
බලන්නකො ජපානයේ ඉන්න අලි 3 දෙනාම නැදෙන්නෙක් ලංකාවේ දෙන්නෙක්. ඉතින් එයාලට චූටි පැටියෙක් හම්බ වෙලා ඉන්නවා. එයා මෙහෙ ඉපදුන කෙනෙක්. ඉතින් මේ දෙන්නම අරන් ඇවිත් තියෙන්නේ ලංකාවෙන් නිසා තමයි මෙතන එන්ට්‍රන්ස් එකේ සිංහල වලින් ගහලා තියෙන්නේ අලි කෞතුකාගාරය කියලා. ඔයාලට පේන්නේ චූටි අලි පැටියා තමයි මේ දෙන්නගේ චූටි පැටියා. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම ලංකාවෙන් තමයි අරගෙන ඇවිත් තියෙන්නේ. අපේ චූටි මැනික ටේකියා එකෙන් ඉගෙනගෙන අලියෙක් දැක්ක ගමන් සෝචන් කියලා කියනවා. ඉතින් එයාට ඒ වචනේ හරි ලේසි හින්දා වෙන්නේ නැති ඉක්මනින් මේක අල්ලගෙන. අපි දැන් මේ ආවේ සිංහයෝ බලන්න. සිංහයා නම් හිටියේ ඇතුලේ කූඩුවේ. සිංහ දේනුව නම් එළියට වෙලා හිටියා. ඉතින් අපි සිංහයාව ළඟටම බලන්න ඕන නිසා එහා පැත්තෙන් ගිහින් කූඩුවේ හිටපු එක්කනව තමයි බැලුවේ. දැන් ඔන්න මේගොල්ලෝ බලන්න තමයි ආවේ අපි. මෙයාලට නම් ඉතින් අපේ චූටි මැනික කියන්නේ බෙයා කියලා. අද හොඳටම අවුව දවසක් නිසා හරිම ඉක්මනින් මහන්සි දැනෙනවා. ඉතින් අපි ඔක්කොම තියලා මුලින්ම ආවා කන්න. ඉතින් කාලා තමයි අපි ඉතුරු ටික බලන්න යන්න හිතුවේ. චූටි මැනිකටත් පොඩි කෑම එකක් ගත්තා. අපි දෙන්නත් අරගෙන දැන් ඔන්න අපි කන ගමන් තමයි ඉන්නේ. මේ සූ එකේ සෑහෙන සත්තු ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් චූටි පැටව් ඉන්නවා නම් එයාලව අරන් එන්න හරි වටිනවා. එයාලට ඇත්තටම මෙහි ගොඩක් සත්තු බලන්න නෑනේ. හැබැයි පොඩි දුකකට තියෙන්නේ මේ සත්තු හැමෝම ඉන්නේ මෙතන කොටු වෙලා චූටි ඉඩකනේ. ඉතින් ඒ නිසා නම් හිතට පොඩි දුකක් තියෙනවා. මේ විදිහට සත්තු හිර වෙලා කොටු වෙලා ඉන්නවා දකිද්දි. ඉතින් දැන් නම් අපි හිටපු සත්තු සේරම වගේ බලලා ඉවරයි. දැන් අපි මොනවා හරි බොන්න ගන්න ආවා. හරිම රස්නේ නිසා. මමයි ඩැඩයි මේ සූ එකට ආපු 3 වෙනි පාර. අපි දෙන්න 2021ත් මෙතනට ආවා. එතකොට ඉතින් හිටියේ අපි දෙන්න විතරනේ. ඊට පස්සේ අපි 2024ත් ආවා. එතකොට නම් චූටි මැනිකට මාස 6ක් විතර. එයාට එහෙම ලොකුවට තේරුන්නේ නෑනේ ඒ කාලේ. ඉතින් දැන් එයාට ඒ දේවල් හොඳට තේරෙන නිසා අපි එයාව ආයෙම එක්කගෙන ආවා. දැන් අපි මේ බෝට් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. මෙන්න මේ හංසයාගේ නැගලා. ඉතින් චූටි මැනිකගේ මේ පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ. ඉතින් අපි දෙන්න හිතුවා එයාව මේකේ අරගෙන යන්න. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි හිතුනේ අපේ ජීවිතේ දේවල් පුදුම තරම් ඉක්මනින් වෙනස් වෙනවා කියලා. ඉතින් මට මතකයි 2015 ඩැඩා මාව නුවරඑළිය එක්කගෙන ගියා ග්‍රෙගරි ලේක් එකේ මේ විදිහට බෝට් රයිඩ් එකක්. ඉතින් ඒ ඩැඩා ජපාන් එන්න ටික දවසකට කලින් 2015. ඉතින් අද බලන්නකෝ අපි දෙන්න චූටි පැටියෙකුත් තියාගෙන අද මේ විදිහට බෝට් රයිඩ් එකක් යනවා. පොද වැස්සක් වැටුනාම අපි තවලම් වෙනවාද? එයයි නුඹ මට කියා දුන්නේ. මෙතන තව කරන්න දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් මහන්සි. ඒ වගේම දැන් වෙලාව 4:00ටත් ළඟයි. ආයෙමත් ළඟදී දවසක එයාව එතනට අරන් එනවා කියලා හිතාගෙන අපි එතනින් පිටත් වුණා. ඉතින් මේ එන ගමන් චූටි මැනික ආසම තැනකින් එයා ගොඩක් ආස කේක් එකකුත් අරගෙන අපි දැන් මේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් ආයෙම වීඩියෝ එකක් අරගෙන එනකල් හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න.